හිත ওই රස වලට කැමති ප්‍රධාන හේතුව තමයි පින්විතනේ හිත දන්නවා රස කියලා කියන්නේ එකක් කියලා. මේ පරණ අවබෝධයෙන් දැන් අහන්න ඕනේ මේ කාරණාව. මම ඔක්කොම විස්තර කරන්න බෑ දැන් මෙතන. ඔබ දන්නවා මේ හිතට ඕනේ මේ ලෝකේ එකක් කියලා හංගින්න. හැම එකම එකිනෙකට වෙනස් යුනික් දේවල් මේ ලෝකේ තියෙන්නේ කියන එක හංගින්න තමයි හිතට ඕනේ වෙන්නේ. මොකද හිතට තියෙන ප්‍රශ්නේ ඒකයි. එයාගේ තියෙන දෘෂ්ටියක් ඔක්කොම වෙන් වෙලා තියෙන්නේ කියලා. අන්න ඒක ප්‍රූව් කරගන්න ඕනේ යාට. ඒක ඔප්පු කරගන්න. ඒක ඔප්පු කරගන්න එයා හොයනවා පින්විතනේ එකිනෙකට වෙනස් වෙච්ච ඒවා. ඒකයි කවුරු හරි මෙතෙන් නැකිట్లా එනකොට ඔබ බලන්නේ වෙන් වෙච්ච එකක්ද කියලා. වෙන මොකද නෙමෙයි හොයන්නේ. වෙන් වෙච්ච එකක්ද කියලා හොයන්නේ. ඔය හිතට වෙන මොකුත් වෙන ඕනේ නැහැ පින්විත. දැන් ඔබ හිතා සමහරවිට හිත රෝස මල් හොයන්නේ කියලා. يعني හිත ලස්සනේම තමයි හොයන්නේ කියලා. නමුත් ඔබ හොඳටම දන්නවා පින්විතනේ මොකක් හරි අපි තුමු බලලෙක් ඔය හරි කක්ක දාලා ගඳක් කියනවා පින්විත. ඔබ පුතේ ගන්ධස්සාර බෑ පුතේ කොහෙද එන්නේ බලන්නකෝ පොඩ්ඩක් කියනකොට මොකද කරන්නේ මේ? හරි නන්දු ගන්න එපා නේද පින්විත. දැන් බල කක්කනේ දැන් දකින්න තියෙන්නේ. නන්ද මේ හැමෝම එකතු වෙලා දැන් මොකද හොයන්නේ? බලල කක්කා. හරි අපි හිතමු දැන් හොයන්න ඕනේ දැන් අයින් කරන්න ඕනේනේ. එතකොට ඔන්න එක්කෙනෙකුට හම්බුණා. පොඩි පුතා කෑ ගහගෙන අම්මේ මට හම්බුණා. කෝ බලමු. ඉතින් කෝ බලන්න. බලල කක්කනේ දැන් බලන්න යන්නේ. කෝ හම්බුණා නම් එහෙම ඇද්දක පියාගෙන ඔක අරන් දාපන් පුතේ ඉක්මනට කියන්නේ නේද ඕනේ හරිනම්. ලස්සන නම් හොයන්නේ. බලල කක්ක ලස්සනයිද? ලස්සන නම් හොයන්නේ සුවඳ නම් හොයන්නේ වෙංගතනේ. එහෙමම නහයත් වහගෙන ඕක අරන් දාන්න කියනවනේ. නමුත් එහෙම නෙමෙයිනේ. කෝ බලන්න. බලනවා වෙංගතනේ. කෝ ගඳද බලන්න. බලනවා වෙංගතනේ. ඕන වෙලාවක බලන්න. ගඳක් එනව නේද කිව්වොත් එහෙම ටක් ගන්න නහය වහ ගන්නවද නැත්තම් එනවා තමයි. කියනවාද කියලා වෙංග. ඕක තමයි විදිය. සුවඳක් එනවා කිව්වත් එහෙමයි. හොඳ සුවඳක් එනව නේද? සමන් පිච්ච සුවඳක් එනව නේද? කියලා කිව්ව ගමන් මොකද කරන්නේ? එනවා. දැක්කද? ඒකම තමයි ගඳක් එනවා කිව්වත් නේ. එහෙනම් ඔය හිතට ගඳද සුවඳද කියන එක නෙමෙයි ඔය හොයන්නේ වෙන් එතන හිත. සුවඳක් එනවා නම් තව පොඩි හොඳක් තියෙනවා. ඒක හිත ඇතුලේ තියෙන වෙනම කතාවක් නේ. හිතට මූලික වශයෙන් ඕනේ මොකක් හරි දැනගන්න. ඒ දැනගන්න ඕනේ වෙන් එතන ඒක වෙන් වෙච්ච එකක්ද නැද්ද කියන එක. වෙන් වෙලා තියෙන බව තමයි දැනගන්න ඕනේ. මොකද හිත විශ්වාස කරන්නේ වෙන් වෙච්චම තමයි තියෙන්නේ. මේ වෙන් වෙච්ච කිව්වේ මොනවද වෙන් වෙතුනේ? වෙනමම දේවල්. හරියට ඔබ වගේ කී දෙනෙක් ඉන්නවද ලෝකේ? කී දෙනෙක් ඉන්නවද? ඔබ විතරයි ඉන්නේ වෙන කවුරුත් නැහැ. මේක දෙකක්ද නැද්ද? දෙකක්. මේ දෙකම නිල් පාටයි නම් දෙකක්ද නැද්ද? ඒත් දෙකක්. මේ පෑන මේ පෑන. කොහොම කළත් මේක විදිහට දැනෙන්නේ මේක විදිහට දැනෙන්නේ. ඔබට කොහොම කළත් පින්වතුනි එකම අච්චුවට දාලා හදලා දුන්නත් මේ දෙක එකක් විදිහට නම් හංගින්න බෑ පින්වතුනි. මේ දෙකක් මෙයා යුනික් එහෙම හිතනවා. මෙයා වෙනම මෙක් කෙනෙක් කියලා හිතනවා පින්වතුනි. ඔන්න ඕක තමයි හිතට දැනගන්න ඕනේ. හිතේ තියෙන ඌනතාවය ඔන්න ඕක පින්වතුනි. මොකද හිත වැරදි අවබෝධයක ඉන්න නිසා ඒ වැරදි අවබෝධය තවදුරටත් ප්‍රූව් කරගන්න තමයි හිත ඔය බලන්නේ. අහන්නේ. දැනගන්නේ. ඔය ඔක්කොම කරන්නේ. ඒක නිසා මොකක් හරි කමන්නේ බැලුවාම ඇති ඉතින්. නැත්තම් මෙච්චර හොඳ මූණක් දිහා බලාගෙන බන අහන වෙලාවේ එක පාට මෙතනින් නැගින්න කියලා දිහා බලන්නේ. දැන් බලුවහම බඩ පිරුණා. නෑ, ඒවට බලනවා. අනිත් එක මේ වෙලාවේ මේ බන අහන වෙලාවේ ඔබ හොඳ අවබෝධයෙන් හොඳ දැහැන්ගත වෙලා බන අහන වෙලාවේ තව කෙනෙක් නැගිටිනකොට ඔබ ඒ පැත්ත බැලුවා කියලා කියන්නේ ඔබගේ දැහැන බින්දෙනවා කියන්නේ. මොකද මේ පැත්ත බැලුවා කියන්නේ දැන් ඔබට වෙන රූපයක් පහළ වෙනවා මේ සද්දෙට අමතරව කියන්නේ. මම මේකත් එක්ක එකට සම්බන්ධ වෙලා ඉඳලා ඒ රූපෙත් එක්ක අනුකූලව සද්දේ ඒ දෙක එකට ගැළපි යනවා. එකපාරට අනිත් පැත්ත බලපු ගමන් දැන් වෙන රූපයක් නෙපෙන්නේ මේක. එතකොට ඒකට හිත යනවා. මොකද ඒකටත් දැන් හිත හැදෙන්න බෑ පේනවනේ රූපේ.
එහෙනම් දැහැන්නත් බින්දෙනවනේ. එහෙනම් ඔබ හොඳටම දන්නවනේ දැහැන්නත් බින්දෙනවා කියලා. ඉතින් පුළුවන් නම් නොබල ඉන්න. දැන් කවුරු හරි නැකිට්ටොත් නම් බලන්න කියලා ඉඳීමෙන් හිතන්නේ. ඊළඟට ඔය සාමාන්‍ය තත්ත්වයට ආපු ගමන් මොකද වෙන්නේ? ටක් ගාලා දැම්ම ඇහැ දාලා ඉතින් ආයි අහනවා බලන්න. මොකද දන්නව හොදටම වෙච්ච දෙයක් නෑ. මොකද කාව හරි දැක්කම රත්තරන් හම්බ වෙනවා නම් දැක්කට කමක් නෑ. මොකුත් නෑ පින්වතුනි. නමුත් දැක්කනේ. ඒ දැක්කට පස්සේ හිතට හැඟෙනවා වෙන් වෙලා කියලා. හරි ජොලි. හිතට දැනෙන්නේ හිතට තේරෙන්නේ නෑ පින්වතුනි හිතට එහෙම හැඟෙනවා කියලා. වෙන් වෙලා කියලා හැඟෙනවා කියලා තේරෙන්නේ නෑ පින්වතුනි. හිතෙන්නේ වෙන් වෙලා කියලා. ඇයි හිතට වෙන් වෙලා කියලා හැඟෙන්නේ? අවිද්‍යාව නිසා මොකද වෙන්නේ? අවිද්‍යාව නිසා තණ්හාව හට ගන්නවා. තණ්හාවෙන් පෙළෙනවා. පෙළීම එනකොට අபிසංකාර කෙරෙනවා. ඊට පස්සේ භව හරහා ජාති කියන එක හැදෙනවා. දැන් මේ ಜಾති කියන අවස්ථාව කියලා කිව්වෙ පින්වතුනි වෙන් වෙලා හැංගෙන අවස්ථාව. වෙන් වෙලා හැංගෙන අවස්ථාව. වෙන් වෙච්ච අවස්ථාවද? නෑ. වෙන් වෙච්ච කියලා එකක් මේ ලෝකේ නෑ. වෙන් වුණා වගේ හැංගෙනවා. ඒකයි පින්වතුනි ඒක මායාවක් කියලා කියන්නේ. වෙන් වෙලා වගේ හැංගෙනවා. එහෙනම් මේ අවිද්‍යා තෘෂ්ණා සහගතව මොකක් හරි එකක් දිහා බලද්දී මේ තමන් කියලා හේකුත් හැංගෙනවා. ඒ බලපු එක හෝ ඒ දැක්කේ මොකක් හරි එකක් තියෙනවනේ සම්බන්ධ වෙච්ච එක. ඒකත් වෙනම එකක් කියලා හැංගෙනවා. ඒක වෙන්නේ අවිද්‍යා තෘෂ්ණා සහගත නිසා හිත. දැන් ඔබට දැනෙන්නේ නැද්ද ඔබත් ඉන්නවා අනිත් අයත් ඉන්නවා කියලා? ඔබත් ඉන්නවා අනිත් අයත් ඉන්නවා. කියන්නේ ඔබ ඉන්නවා කියලා හැඟෙන හැම වෙලාවකම අනිත් අයත් ඉන්නව නේද මේ? ඒතර අනිත් අයව හැඟෙන්නේ මොන හිතටද? දැන් ඔබගේ හිතට ඔබව හැඟුණා. ඒතර අනිත් අයව හැඟෙන්නේ මොන හිතටද? එහෙම එකක් නෑ. ඒකටම තමයි වෙන්නේ. මම කියන එක හැඟිච්ච ගමන් මම නොවන ඉතුරු ටිකත් හැඟෙනවා. ඒකයි හැමදෙස්සම මමයි අන්‍යෝයි. දැන් අන්‍යෝ කිව්වහම අනිත් අය කිව්වහම ඒක අනිත් අය වෙන්නත් පුළුවන් අනිත් දේවල් වෙන්නත් පුළුවන්. මම නැවතත් මතක් කරනවා විද්වත් කතිකාවත. මේ මහා ගැඹුරු කාරණා මේ කියන්නේ මේක. අවබෝධයට ගන්න උත්සාහයක් දරන්න. මෙච්චර ගැඹුරට මේ කතා කරන්නේ ස්වාමීන් වහන්සේලා උඩ මේක අහගෙන ඉන්න නිසා. විද්වත් කතිකාවත. නොතේරුණා කියලා දුක් වෙන්නත් එපා. තේරුණා කියලා සෑහීමකටපත් වෙන්නත් එපා. ඔබට ඔය තේරෙන ටිකට වඩා ගොඩක් ගැඹුරු කාරණාවක් මේ කියන්නේ. දැන් තව ගැඹුරට තේරුම් ගන්න. ඔබට ඔය මම කියලා හැඟීම එනකොට වෙනසනේ. ඒ මම කියන හැඟීම එන්නේ මෙන්න මේ හිත හැදුනට පස්සේ නැත්නම් මේ හිත හැදෙනවත් එක්කම පින්වතුනි මේ අවිද්‍යා තෘෂ්ණා ක්‍රියාකාරීත්වය සිද්ධ වෙනවා. මේ අවිද්‍යා තෘෂ්ණා කියලා කිව්වේ එතකොට හිත කහට ගන්න නේවා. ඩිෆයිල්මන්ට්ස් කියලා කියන්නේ. කහට ගන්න නේවා. හිත කහට ගන්නනවා කියන්නේ. කෙලස්. අවිද්‍යා තෘෂ්ණා හරහා කෙලස් යාන්ත්‍රණයක් හැදෙනවා. කෙලස් හැදෙන වැඩපිළිවෙල. ඒ කෙලෙස් හැදෙන වැඩ පිළිවෙල හැදෙලා මෙතනට එනකොට ඔන්න මේ හිතට ඒ හිතවම වෙන් වෙලා හැංගෙන්න පටන් ගන්නවා. ඕක තමයි ඔය මම කියලා කියන්නේ. එතන මම කියන්නේ මොකක්ද එහෙනම්? ඇත්තටම එකක්ද? එහෙම නැත්නම් හැඟීමක්ද? ඒක හැඟීමක් මේක. මම කියලා කිව්වේ හැඟෙන එකක් වෙනතනේ. වෙන් වෙලා හැංගෙනවා. මේ හිතට ඒ හිතවම වෙන් වෙලා හැංගෙනවා. දැන් ඔබට ඔබව වෙන් වෙලා හැංගෙනකොට ඔබ දාගත්ත නම මොකද්ද? අයියෙන් කියන්නේ මම.
මේකට මේක වෙන් වෙලා හැංගුණොත් මේ පෑනට පෑන වෙන් වෙලා හැංගුණොත් එයා කියන නම මොකද්ද? මම. මේකට වෙන් වෙලා හැංගුණොත් මේකට වෙන් වෙලා හැංගුණොත් මම. හිතට වෙන් වෙලා හැංගුණොත් හිතවම මම. ඒක තමයි ඔය කියන්නේ. හිතට හිතවම වෙන් වෙලා හැංගුණා නම් අන්න කියනවා මම කියලා. දැන් තියෙන්නේ මේ හිතට වෙන් වෙලා හැංගෙන ස්වභාවයන්නේ තියෙන්නේ. ඒක නිසා වෙන්තුනේ ඕකට මොකක් අහු වුණත් වෙන් වෙලා හැංගෙනවා. මොකක් අහු වුණත් කියන්නේ ඔබේ ගෙදර බ්ලෙන්ඩර් එකක් තියෙනවානේ. ඔය බ්ලෙන්ඩර් එකට ඇපල් දැම්මොත් මොකද වෙන්නේ? බ්ලෙන්ඩ් වෙනවා. අන්නහරි දැම්මොත් දාන එක මොකද්ද කියලා අදාළ නැහැ නේද? ඒක තියෙන්නේ බ්ලෙන්ඩ් වෙන්න නම් දැම්ම ගමමක් වෙනවද? බ්ලෙන්ඩ් වෙනවා. වැටහෙනවද කාරණා? එහෙනම් මේ හිතේ අවිද්‍යා තෘෂ්ණා යාන්ත්‍රණයේ තියෙන තැනදී මේකට මොකද්ද අහු වෙන්නේ? ඒ අහු වෙන හැම එකක්ම වෙන් වෙලා හැංගෙනවා. හැමදෙස්සම මේකට දෙකක් අහු වෙනවනේ. එකක් තමයි වෙන්විතලි මේ හිත අහු වෙනවා. අනිත් එක තමයි වෙන්විතලි මේ හිත හැදෙන්න ආපු අරමුණ තියෙන්නේ. අන්න ඒක අහු වෙනවා. මේ පෑනේ ඔය දකින්න දැන් මේකනේ. ඒතර මෙන්න මේක. මේ අරමුණ නැතුව හිත හැදෙන්න බෑනේ මේකට. අරමුණත් ඕනේ. හිතකුත් හැදෙනවා. ඔන්න ඔය දෙන්නම හැමදෙස්සම මේකට සම්බන්ධ වෙනවා. වැටහෙනවද? මේක ඔය සද්දේ කියන එක හිතේ හැදුන්නේ නැත්තම් මේ හිත හැදෙන්නේ නැහනේ. එහෙනම් හිත හැදෙන වෙලාවට අපි දන්නවා දෙන්නෙක් ඉන්නවා උතන. එකක් තමයි අර ආපු අරමුණ. අනිත් එක තමයි හැදිච්ච හිත. ඔය දෙන්නම පින්වතුනි මේ අහංකරණයට අහු වෙනවා. මේකට අහංකරණය කියලා කියන්න පුළුවන්. අහංකරණයට මේ දෙකම අහු වෙනවා පින්වතුනි. ඒකයි ඔය වෙලාවට කියන්නේ පින්වතුනි අහංකරණයයි මමින්කරණයයි කියලා භාග්‍යවතුන් වහන්සේගේ දේශනාවේ තියෙන්නේ. අහංකරණය කියලා කිව්වේ ඔය මේ හිතව වෙන් වෙලා හැංගෙන එකට. හිතට හිතව වෙන් වෙලා හැංගෙන එක අහංකරණය. හිතට අර අරමුණ වෙන් වෙලා හැංගෙන එක. ඒක මමින් කියන්නේ මගේ කියන එක වෙනකට. මමයි මගේයි හැරෙන්න වෙන මොනවද මේ ලෝකේ තියෙන්නේ? මම කියන්නේ මගේ කියන්නේ අන්නේ දේවල්. අනිත් ඔක්කොම මගේ. ඔය දැන් ඔබ දකින්න මම නෙමෙයි මම ඔය කියන්නේ. ඔබ දකින්න මගේ කියන්නේ ඉතින් ඔය තණ්හාවෙන් අල්ලගත්ත ටිකනේ. මගේ රූපේ මගේ කෙනා මගේ මෙයා එහෙම නෙමෙයි. මේ කියන්නේ මම කියන එකට ගෝචර වෙන අනිත් ටික තියෙන්නේ. අන්නේ ඔක්කොම මගේ කියන සංකල්පයට තමයි එන්නේ මේක. මම කියන එක හැදෙනකොට රූපයක් දැකලා අන්නේ රූපය අන්න මගේ. එහෙනම් දැන් ඔබට පේන්න ඕනේ පින්වතුනි අහංකරණ යාන්ත්‍රණයක් සිද්ධ වෙනවා. හෙවත් මේ කෙලෙස් හැදෙන යාන්ත්‍රණය සිද්ධ වෙනවා. ඒ සිද්ධ වෙනකොට මම කියලයි අන්‍යයෝ කියලයි දෙකක් හැදෙනවා. එහෙනම් මමවත් වෙන් වෙලා හැංගෙනවා අන්‍යයෝන්වත් වෙන් වෙලා හැංගෙනවා. ඒක නිසා මේ හිත හරි කැමති පින්වතුනි වෙන් වෙච්ච දේවල් හංගින්න. මොකද වෙන් වෙච්ච දේවල් තමයි මේ හිතට සහනදායී වෙන්නේ. මොකද මේ හිත බලාපොරොත්තුෙන් ඉන්නේ වෙන් වීමක් හංගින්න හැමතිස්සෙම. ඇයි? ආයි ගත්තොත් අවිද්‍යාව කියලා කියන්නේ වෙන් කරන්න බැරි දේවල් වෙන් කරන්න පුළුවන් කියලා හිතලා තියෙනවා. වෙන් කරන්න බෑ කිසි දෙයක්. මේ ලෝකේ කිසි දෙයක් වෙන් වෙලා නෙමෙයි තියෙන්නේ. මේ ඔක්කොම එකම දේ. නමුත් මේ හිත ඒක දන්නේ හිත හිතාගෙන ඉන්නේ වෙන් කරන්න පුළුවන් කියලා. එහෙම නිසා
ඒ වෙන් වෙන ස්වභාවයට තණ්හා වෙලා ඔය ඉන්නේ සෙන්ගත. කියන්නේ වෙන් වෙච්ච ස්වභාවයට තණ්හා වෙලා ඔය ඉන්නේ. දැන් පෙළිනවා. දැන් පෙළිලා ඉන්නේ අර වෙන් වෙච්ච දේවල් හංගින්න. වෙන් වෙච්ච භාවය හංගින්න දැන් ඕනේ සෙන්ගත මෙයා. පෙළෙනවා දැන්. පෙළෙන්නේ ඇයි? වෙන් වෙච්ච දේවල් හංගින්න බලාපොරොත්තුවක් මේ තියෙන්නේ. වැටෙනවද? වෙන් වෙච්ච දේවල් හංගින බලාපොරොත්තුවක ඉන්නේ පින්විතනි. මොකද දැන් මෙහෙම හිතන්න. ඔබට දරුවෙක් ලැබෙන්න පුළුවන් කියලා ඔබ දරාගෙන නම් ඉන්නේ. මතයක්. දැන් ඔබගේ බලාපොරොත්තුව මොකක්ද? දරුවෙක් ලැබේ. අන්න එහෙම එකක් මෙයාට තියෙන්නේ. මෙයාට හැඟෙන කාරණාවක් තියෙනවා. වැරදි දෘෂ්ටියක්. වැරදි දෘෂ්ටියක් තියෙනවා. මේ ලෝකේ හැම එකක්ම වෙන් වෙච්ච ඒවයි තියෙන්නේ කියලා. අත්ත දේවල් මේ ලෝකේ තියෙන්නේ. මොකද මේ හිතට බුදුහාමුදුරුවෝ මුණ ගැහිලා නැහැ. ඒක නිසා ඉන්නේ මුලාවේ. ඒක නිසා අනත්තේ අත්තන්ති කියන මුලාවේ මේ ඉන්නේ සෙන්ගත. මේ ලෝකය අනත්තයි. ඒ අනත්ත ලෝකය අත්තයි කියලා ගත්ත මුලාවක තමයි මේ හිත තියෙන්නේ. අත්තයි කියලා ගත්ත නිසා පින්වතුනි දැන් වෙලා තියෙනවා ලොකු බලාපොරොත්තුවක්. අත්තයි නම් කෝ අත්ත දේවල්. අන්නේ අත්ත දේවල් හංගින බලාපොරොත්තු. අත්ත දේවල් හංගින බලාපොරොත්තු ඇවිදිලා. දැන් පෙළෙනවා. ඔබ දන්නනේ බලාපොරොත්තුවක් ආවොත් පෙළෙනවා. නේද? ඔබට කේක් කන්න බලාපොරොත්තුවක් ඇවිල්ලා තියෙන්නේ. දැන් මක් වෙනවද? පෙළෙනවා. දැන් ජුජුස් දෙනවා. වැඩක් තියනවද? නැහැ. මොනවද ඕනේ? එහෙනම් දැන් කුසියට ගිහලා මොනවද හොයන්නේ? ජුජුස් හොයනවද? නැහැ. ඊළඟ කරවල මුට්ටිය ඇද හොයනවද? නැහැ. කේක් කොහෙද දාලා තියෙන්නේ? අන්න ඒක හොයනව නේද පෙන්ගත. ඒකනේ ක්‍රමය. මොකද කේක් තියනවා. කේක් ඕනේ. එහෙනම් කේක් තියෙන තැන තමයි හොයන්නේ. එතන කුස්සිය පෙරලා පෙරලා හැමතැනම හොයනවා කේක් තියෙන්නේ කොහෙද? එකගයි නේද කාරණාවට? හා. එහෙනම් මේ හිතේ ස්වභාවය ඔන්න ඕකයි. මේ හිතට ඕනේ දැන් වෙන් වෙච්ච ඒවා හංගින්න. මොකද හිතට ඕනේ ඒක නිසා හිතේ තියෙන ලොකු බලාපොරොත්තුවක් තියෙනවා මේ ඔක්කොම වෙන් වෙලා තියෙන්නේ කෝ ඒවා කියලා. ඒවා තමයි පින්විතනි ඔය හොයන්නේ. නමුත් මේ හිතට කවදාකවත් ඒවා හම්බ වෙන්නේ නැහැ. මොකද ලෝකෙ හැම ඒවා නැහැ. ඒක නිසා මොකද වෙන්නේ පින්විතනි? අபிසංකාර කියන ප්‍රශ්නේ මේ යාන්ත්‍රණය ක්‍රියාත්මක වෙනවා. අபிසංකාර කියන්නේ පිස්සු මෝඩ් එක හිතේ. හිතට පිස්සු හැදෙන යාන්ත්‍රණය පින්විතනි. හිතට පිස්සු හැදෙන්නේ මේ පෙලීම උග්‍ර වුණොත් එහෙම පින්විතනි මේ හිත වෙනසෙන්න ඉඩ තියෙනවා. ඔබ දන්නවා මිනිස්සෙකුට අධික දුකක් දුන්නොත් එහෙනම් මොකද වෙන්නේ? ඒ මනුස්සයාට පිස්සු හැදෙනවා. ඒ හිතේ හැටි. හිත හැදිලා තියෙන ඒ ක්‍රමයට මේ තියෙන්නේ අර ඔය කියන මට්ටමේ පිස්සුව නෙමෙයි ඒට අඩු එක පෙන්ගත. ඒ අඩු එක ලෝක හැමෝටම තියෙනවා. ඒක නිසා භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා සබ්බේ පුතුජනා උම්මත්තකා කියලා. උමතුයි පෙන්ගත. උමතු වෙලා ඉන්න හේතුව තමයි පෙන්ගතනි මෙන්න මේ පිස්සුවෙන් ඉන්නේ හැමතිස්සෙම. හිත පීඩාවටපත් වෙච්ච නිසා කිසිම උදව්වක් පිළිසරණක් නැහැ බාහිර ලෝකෙන්. මොකද බාහිර ලෝකෙ කිසි දෙයක් වෙන් කරන්න පුළුවන් ඒවා නැහැ. නමුත් මේ හිතට ඕනේ දැන් වෙන් වෙච්ච ඒවා හංගින්න. නමුත් සබාධමෙන් කිසි උත්තරයකුත් නැහැ. ඒක නිසා පෙලීම උග්‍ර වෙනකොට පෙන්වතුනි හිත වෙනසෙන්න කලින් අபிසංකරණ යාන්ත්‍රණය ක්‍රියාත්මක වෙනවා. අபிසංකාර ක්‍රියාත්මක වෙච්ච ගමන් මොකද වෙන්නේ? ඔන්න වෙන් වෙලා වගේ හැංගෙනවා. අන්නේ වෙන් වෙලා වගේ හැංගෙන එකට තමයි ಜಾති කියලා කියන්නේ.
එහෙනම් ඔය හිතේ ಜಾති හට ගන්නකොට වෙන් වෙච්ච ඒවා දෙකක් හැඟෙනවා. එතනි එකකට කියනවා ಜಾති කියලා, අනිත් එකට කියනවා ಜಾති ධර්ම කියලා. ಜಾති ධර්ම කියලා කිව්වේ අර අන්‍යයෝ කියන ටික. ඒ කියන්නේ ಜಾතිය ඇසුරු කරන්න කැමති ඒවා. ඔක්කොම පේන්නේ එකක් විදිහට වෙන. මම බොරු නම් කියන්නේ මේ බලන්න. මේ මොකද්ද? විල්ල. මේ මොකද්ද? පෑන. දෙකක් නේද? දෙකක් බව හොඳටම දන්නව නේද? නමුත් මේක දැක්කහම හැඟෙන්නේ එකක් විදිහට නෙමෙයිද? ඉගෙනගත්ත මේ සයන්ස් ඉගෙනගත්ත හැමෝම දන්නව නේද මේ ප්ලාස්ටික් කියලා? ප්ලාස්ටික් කියලා කියන්නේ කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන්, නයිට්‍රජන් සංයෝග කියලා දන්නව නේද? නමුත් මේක දැක්කම මේ හිතෙනවද සංයෝග කියලා? නැත්තම් පේන්නේ හැඟෙන්නේ එකක් නේද? කොච්චර කළත් හැඟෙන්නේ එකක්. ඒකට හේතුව පින්විතනි මේ අபிසංකරණ ක්‍රියාදාමය. හිත පෙළිල්ලට අහු වෙලා තියෙන පින්විතනි ඒකද අபிසංකරණ ක්‍රියාදාමය හරහා හිතට මේක හොඳටම වෙන් වෙච්ච මේ එකම දේ තියෙන්නේ පින්විතනි. මෙහෙම එකක් කියලා එකක් නැහැ පින්විතනි. මේ සංයෝගයක් මේ තියෙන්නේ. නමුත් දැක්ක ගමන් පේනවා මොකද්ද? එකක්. මේ කය අරන් බලන්න පින්විතනි. කේසා ලෝමා නකා දන්තා තචෝ මන්සං කියලා නොදන්න කෙනෙක් නැන්නේ පින්විතනි අද. ඒ කාලේ භාග්‍යතුන් වහන්සේගෙන් අහගත්ත දේවල් නේ තිබුණේ මිනිස්සු. නමුත් අද දැන් ඔබ වීඩියෝ හරි දැකලා තියෙන පින්විතනි මේකේ අස්වක් මුල්ලක් නැහැ. එක එක කෑලි තියෙන්නේ කියනවා. වහුවඩු මාරු කරනවා දැකලා තියෙනවා. හදවත් මාරු කරනවා දැකලා තියෙනවා. ලේ මාරු කරනවා දැකලා තියෙනවා. එහෙනම් ඔබට තේරෙනවා මේක සම්පූර්ණ මේ කෑලි ගොඩක් මේ තියෙන්නේ. නමුත් දැක්කහම මොකද හිතෙන්නේ? කෑලි ගොඩක් නම් කවුද කසාද බඳින්නේ පුතේ? කසාදයක් බැඳගම ඉස්පිරිතාලෙන් ගමුකෝ කෑලි ටික. හිත එහෙම කැමති නැහැ පින්වත්. අපි හිතමු එක මෙහෙම හිතන්න ඕන අපේ පුතේකට කසාද බඳින්න අපි වීදුරු දුවෙක්ව හදනවා. ඒ කියන්නේ හැම වීදුරු. මම කසාද බඳින්න කැමති පුතාලා තෝස්සන්න. ලස්සනයි. හැබැයි හැම වීදුරු. බඩවැල පේනවා. ගඳ නැහැ. හැම වීදුරු. බඩවැල පේනවා, හදවත පේනවා, ඔය අක්මාවල් අරවා මේ ඔක්කොම පේනවා, වැඩ කරන හැටිත් පේනවා. මේ ගුලි යනවා. අරගෙන කනකොට මේ ඔක්කොම පේනවා. මූණේ තියෙන මසල්ස් ඔක්කොම පේනවා. කැමති වේද පේකට? කැමති වෙන්නේ. ඔය ඔක්කොම දාලා වීදුරුව බහලා වීදුරුව සුදු පාට ගාලා එහෙම ගත්තට පස්සේ මොකද වෙන්නේ? වබන් ගහලා තොරම් බැඳලා උස්සගෙන ගෙදර යනවා. නමුත් ගෙදර අරන් ගිහිලා තියෙන්නේ අරකම තමයි පෙන්වන්නේ. වෙන වෙනසක් නැහැ. මේක දුවලා අනිත් පැත්තට හිතා ගන්න. ඒක නෝන්ලා අනිත් පැත්තට හිතා ගන්න. ගෙදර අරන් ගිහිලා තියෙන එකම තමයි. නමුත් අරකට හිත කැමති නැහැ. මේකට කැමතියි. මොකද හිත කැමති එකක් වගේ පේනේවත් නෙවෙයි. හිතට ඕනේ වෙන් වෙලා තියෙනකොට හිත හරි ආසයි ඒකට වෙයි. ඉතින් හිතට හැමදෙස්සම දකින්න හම්බෙන්නේ වෙන් වෙලා තියෙන ඒවාම තමයි. ඒක නිසා හිතට ගැලවෙන්න බෑ කවදාවත්. මොකද හිත හිතන්නේ පිටින් දැන් මේක දැක්කම ඔබට හිතෙන එකක් කියලානේ. එතකොට දැන් හිත හිතන්නේ මේක එකක් කියලා. මොකද ඇත්තට මේක එකද නැත්නම් හිතට එහෙම හිතුණාද? හිතට එහෙම හිතුණා. ඒක හිත දන්නේ නැහැ. හිත හිතන්නේ මේක එකක් කියලා. ඒක නිසා හිත දිගටම ඔක හිතාගෙන ඉන්නවා. හිතට තේරෙන්නේ පිස්සු හැදිලා තමයි ඔය ගැලවෙන්නේ කියලා. අර පෙලිල්ල වැඩි වුණාම පිස්සු හැදිලා තමයි එකක් වගේ හැංගෙන්නේ. ආයෙ මුලින් ඉඳලා ඔක පටන් ගන්නවා කියලා. එහෙම හිතට තේරෙන්නේ නැහැ. එහෙම හිතට තේරෙන්නේ නැති නිසා හිත හැමතිස්සෙම තේංගතනේ අර එක ඒවා තියෙන හින්දා එයාට දැනවන්නේ එක ඒවා තියෙනවා කියලා. අන්න ඒවා ඇසුරු කර ඉන්නවා.